Ciao, buongiorno ragazzi. අද ඉන්නේ කොලොසියම් එක ඇතුලේ. මේක තමයි කොලොසියම් එක ඇතුළ. කොලොසියම් එක කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. කොලොසියම් එක කියන්නේ ඉතාලිය කියද්දි අපිට මතක් වෙනම තැනක්. ඒ කියන්නේ ඉතාලිය කියලා නම ඇහෙනකොට කොලොසියම් එක තමයි අපේ ඔළුවට නැවෙන්නේ. මොකද හේතුව මේක ඉතාලිය අයිකන් එක කිව්වොත් නිවැරදි. රෝම නගරයේ තියෙන අයිකන්ම තැන තමයි මෙතන. ඒ කියන්නේ රෝම නගරය කියද්දිම මතක් වෙන්නේ රෝමේ කොලොසියම්. මේ තමයි කොලොසියම් එක. මේ කොලොසියම් එක ඇතුළ මේ ඔයගොල්ලන්ට පේන්නේ අරේනා ෆ්ලෝ එක. මෙතන මේ තියෙන අරේනා ෆ්ලෝ එක. මේක හැබැයි මේක මෑත ඉතිහාසයේ හදපු එකක් මේ දැනට තියෙන මේ අරේනා ෆ්ලෝ එකේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ආකෘතියක් තමයි හදලා තිනවා. දැන් ඔයගොල්ලන්ට පේන්නේ ඒක ආකෘතියක් තියෙනවා. මොකද හේතුව විදේශ සංචාරකයන්ට ඒගොල්ලෝ මේක ගොඩාක් සංචාර කර්මාන්තයේ ඒගොල්ලොන්ට ටාගට් කරන්නේ. මේක සංචාරකයන්ට පෙන්වන්න ඉන්න මෑත ඉතිහාසය හදලා තියෙන එක කලින් තිබිච්ච එක කඩා වැටලා තියෙනවා. ඒකේ නිසාම මේක හදලා තියෙනවා. මේක තමයි අරේනා ෆ්ලෝ එක කියලා කියන්නේ. මොකද මෙතනදී තමයි ගොඩාක් අර ඒ කාලේ සිංහයෝ ග්ලැඩියේටර්ස්ලා මිනිස්සු අතර සටන් තිබ්බ තියෙනවනේ. ඔක බලන් ඉඳලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මෙතනට හොඳටම පේනවා මේ අරේනා ෆ්ලෝ එක. මේ තියෙන ආකෘතිය. මේ අරේනා ෆ්ලෝ එක මේ විදිහට දිගටම තිබිලා තියෙනවා. ඔයිට යටින් ඔයගොල්ලන්ට පේන්නේ මේක අන්ඩර්ග්‍රවුන්ඩ් එක. මේ අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ තමයි ග්ලැඩියේටර්ස්ලා, එතකොට සිංහයෝ, ඒ වගේ සත්තුන්ව ඒ රඳවල තවත් තියපු ඒ කාමර වගේ දේවල් තමයි පල්ලෙහා මේ පේන අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ. එතනින් තමයි මේගොල්ලෝ උඩට මේ අරේනා ෆ්ලෝ එකට මේ ග්ලැඩියේටර්ස්ලා සත්තුන්ව අරගෙන තියෙන්නේ. මේක අනිවාර්යෙන් රෝමේ ආවා කියන්නේ මේක අනිවාර්යෙන් සංචාරකයෝ බලන්න එනම ප්‍රධානම සංචාරක මධ්‍යස්ථානය තමයි මේක. ඒ කියන්නේ රෝම කොලොසියම් එක. මෙතන සංචාරකයෝ රෝමෙට එන හැම සංචාරකයා වගේ මේක ටාගට් කරගෙන තමයි මෙතනට එන්නේ. මේක හරි විශ්මිත නිර්මාණයක්. මේක අනිවාර්යෙන් බලන්න ඕන. ඉතාලියේ ඉන්න කෙනෙක් නම් මේක බලන්න ඕන නිර්මාණයක්. මොකද හේතුව මේක හිතා ගන්න බෑ කොහොමද කරලා තියෙන්නේ, මේ මිනිස්සු කොහොමද කරලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ. මේක ඇතුළට යන්න ඕන. අපි එළියෙන් බලනවා වගේ නෙමෙයි, මේක ඇතුළට ගිහිල්ලා බලන්න ඕන මොන වගේද කියලා. ඉතින් මේක බලන්න මම ගියා. මම ඒ තියෙන විශ්මිත දේවල් දකින්න මම ආසාවෙන් හිටියා. ඔන්න මගේ ඒ ආසාවත් ඉෂ්ට වුණා. මේක මමත් ඕගොල්ලන්ට කියන්නේ මේක ඕගොල්ලන්ට අනිවාර්යෙන් බලන්න එන්න ඕනෙම තැන. මොකද හේතුව මේක මගේ ජොබ් එක හා සම්බන්ධ වෙච්ච දෙයක්. කොලොසියම් එක කියන්නේ මගේ රැකියාව හා සම්බන්ධ වෙච්ච දෙයක්. ඒක නිසා ඕගොල්ලන්ට ඇවිල්ලා කොලොසියම් එක බලලා යන්න. චාෝ.